ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීම හෙලා දකිමින් රාමේශ්වරම් දීවරයින් පිරිසක් දින නිමය නොමැතිව වැඩවාජන ආරම්භ කළා. එහි ප්‍රතිඵලය ලෙස රාමේශ්වරම් ජැටියේ යාත්‍රිකයන් සා 700කට ආසන්න ප්‍රමාණයක් නැංගුරුම්ලා තිබූ අතර ඒ මගින් සියලු දීවර කටයුතු අනහිර තිබුණා. මේ අතර ලංකා නාවික හමුදාව විසින් දින දෙකකට පෙර අත්අඩංගුවටගත් රාමේශ්වරම් දීවරයින් 47 දෙනෙකු අතර සිටින 30 දෙනෙකුගේ ඥාතීන් දීවරයින් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා සෙනසුරාදා රාමේශ්වරම්හි විරෝධතාවක් පැවැත්වුවා. කඳුළු සැලමින් සිටි පවුලේ සමාජිකයින් දීවර කාර්යාලය ඉදිරිපිට රැස් සිටින අතර මැදිහත් වී ඔවුන් නිදහස් කිරීම සහතික කරන ලෙස ඔවුන්ගේ බෝටු ලබා ගන්නා ලෙස වෘත්තීය සමිති සහ ප්‍රාන්ත රජයන්ගෙන් ඉල්ලා සිටියා. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දියන් දීවරයින්ට දිගින් දිගටම හිරිහැර කිරීම කරන බවත් ඔවුන් පොත් සන්ධියට ඇතුළු වීමට ඔවුන්ගේ ආරක්ෂාව සහතික කර දීමට පියවර ගන්නා ලෙසත් ඔවුන් ඉල්ලා සිටියා. Stray into each other's territory while letting their catch and end up spending years in jails. வாழ்வாதாரமே சிதைக்கப்பட்டது. ஆகையால் மத்திய மாநில அரசாங்கங்கள் மீனவர் பிரச்சனையில வேடிக்கை பார்க்காம உடனடியாக இலங்கை சிறையில் இருக்கிற மீனவர்களையும் இலங்கை வசம் உள்ள படகுகளையும்